සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. මේ දවස්වල වැස්ස නිසා ඩේටා ඔන් කාට ඩේටා ඔන් නැහැ. මේ ප්‍රශ්න තියෙනවා. මම දැක්කා FB එකේ WhatsApp එකේ ඒ වගේම FB එකේ පෝස්ට් දාලා තිබ්බා. ඒ අදාළ ඒ කට්ටිය පාවිච්චි කරන ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර්ට වැස්සට සිග්නල් නැහැ කියලා. හරි ඒකට 100%ම පිළිතුරු ගෙනල්ලා තියෙන්නේ. වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න යාළුවොත් බලන්න ෂෙයා කරලා පහලින් කමෙන්ට් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙන්න. හරි අපි යමු එහෙනම් වීඩියෝ එකට. හරි ඔයාලා යන්න ඔයාලා ෆෝන් එකේ තියෙන setting app එකට ඔයාලට මම අද ටිප්ස් දෙකක් කියලා දෙනවා. network හදාගන්න ටිප්ස් දෙකක් කියලා දෙනවා. මේ පළවෙනි එක තමයි මේ තියෙන්නේ. ඔයාලා setting app එකට ගිහිල්ලා පහළටම යන්න. පහළටම ගියාට පස්සේ ඔයාලා about phone හරි system කියලා එකක් හරි ඇති. ඒකෙන් මෙයාගේ නම් තියෙන about phone සමහර අයගේ system කියලා තියෙන්නත් පුළුවන්. ඒකට ඔබන්න ඒක උඩ බලලා reset කියන එක හොයාගන්න. මේ තියෙන්නේ පල්ලෙහා තියෙනවා. පල්ලෙහාම තියෙන reset කියලා reset කියන එක හොයාගන්න. ඊට පස්සේ ඒක උඩ ඔබන්න. ඒක බෝඩ පස්සේ මෙතන තියෙනවා reset all setting, reset network, reset wifi and bluetooth setting, reset accessibility setting. මේකෙන් ඔයාලා යන්න ඕන reset mobile network setting. මෙන්න මේ දෙවෙනි එක මෙන්න මේ දෙවෙනි එකට යන්න ඕන. ඔයාලගේ සමහරක් අයගේ තියෙන පුළුවන් reset wifi and bluetooth and mobile network setting කියලා එහෙම තියෙන්න පුළුවන්. එතකොට යාළුවා ඒක තෝරන්න ඕන. සමහරක් කට්ටිය මේ මගේ වගේ තියෙන පුළුවන් reset mobile network setting කියලා. ඔයාලා ඒක ඇතුළට ගිහිල්ලා reset setting කියන එක ඔබන්න. පල්ලෙහා තියෙන බටන් එක ඔබලා ඔයාගේ ෆෝන් එකේ ඉස්සරහට දාලා තියෙන lock එක මෙතන ලබා දෙන්න. ලබා දීලා continue බටන් එක ඔබන්න. continue බටන් එක ඔබලා පස්සේ මෙතන පල්ලෙහාම තියෙන reset බටන් එක ඔබන්න. reset බටන් එක ඔබලා පස්සේ network setting reset කියලා message එකක් එක්ක උඩින් message එකක් එයි. පස්සේ ඔයා මෙතන back වෙන්න. හරි. ඔයාගේ network setting එක reset වෙලා තියෙන්නේ. ඔයා මෙතන back වෙන්න. back වුණාට පස්සේ ආයෙ ඔයා setting menu එකට ගිහිල්ලා සමහර අයගේ developer option කියන එක නැතුව ඇති. මෙතන පල්ලෙහාම තියෙන්නේ මෙන්න මේක. අන්න පල්ලෙහාම තියෙන developer option කියලා. ඒක නැතුව ඇති. ඔයාලා යන්න ආයෙ about phone කියන එකට. about phone හෝ system කියන එකට ගිහිල්ලා software information මේ ෆෝන් එකේ software information කියන එක ඇතුළට ගිහිල්ලා build number කියන එක දාගෙන ඒකට තුන් පාරක් මෙහෙම ටච් කරන්න. මගේ නම් තුන් පාරක් ටච් කරන්නේ නැහැ. මම developer option කියන එක enable කරලා දී. ඔයාලා මේකට තුන් පාරක් ඔබාගෙන ඊට පස්සේ ඔයාලට මෙතන යටි message එකක් එන්න developer option enable වුණා කියලා. එතනින් back කරලා පල්ලෙහාට යන්න. ඒතර ඔයාලට මේ වගේ එකක් පල්ලෙහායිම open වෙලා තියෙනවා. ඒක ඔබලා ඇතුළට යන්න. ඇතුළට ඊට පස්සේ ඔයාලට මේ වගේ උඩින් ටික් එකක් දාන්න. මේක okay දීලා ඔයාලා යන මෙහෙම පල්ලෙහාට. ඔයාලා පල්ලෙහාට ගිහලා හොයාගන්න මෙන්න මේක හොයාගන්න ඕන. mobile data always active කියන එක. මෙන්න මේක හොයාගෙන මෙතන ඉස්සරහා තියෙන මේ ටික් එක දාගන්න. ටික් එක දාලා ඔයා back වෙන්න. back වෙලා ඔයාගේ phone එක power off කරලා on කරන්න හරි restart කරලා ඔයා data on කරලා බලන්න. ඔයාට data වැඩ කරයි. ගොඩක්ම සිග්නල් නැති කෙනෙක්ට පුළුවන් ගයක් වගේ කාමරයක් වගේ ඇතුළ නැතුව පොඩ්ඩක් එළියට බහැලා පොඩ්ඩක් සිග්නල් තැනකට වගේ පොඩ්ඩක් ගිහිල්ලා ඒ තැනදී වගේ කරොත් ඔයාලට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අරන් ඉන්න network slow අයට network speed කරගන්න ක්‍රමයක් මේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තාම මේක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් ජය වේවා.